මල් පූජා කිරීමේ විපාක. පින්වතුනි සෑම අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ විවරණ ගන්නකොට පදම උත්තර බුදුරජාණන් වහන්සේ කාලේ මල් ආසනයක් තනලා එහි බුදුරජාණන් වහන්සේ වඩා ඉඳලා තමයි දන් දීලා මේ ප්‍රාර්ථනාව ගන්නෙ. මුගලන් මහරහතන් වහන්සේ නිල්මානෙල් මල් මණ්ඩපයක් තනලා පූජා කරලා තමයි විවරණ ගන්නෙ. අපේ බුදුරජාණන් වහන්සේත් මඩේ දිගා වෙලා ඉඳලා දීපංකර පාදමූලේ විවරණ ලැබලා ඉස්සල්ලාම පූජා කරන්නෙත් මල්නේ. ඒ නිසා මේ මල් පූජාව කියන එක සුළුපටු දෙයක් නෙවෙයි. එක මලක් පූජා කරලා ඛණ්ඩ සුමන කියන මහරහතන් වහන්සේ කියනවා කල්ප 31කට කලින් මම එක මලක් පූජා කළා. ඒ මල පූජා කරපු පින්බලෙන් කල්ප 31ක් සතර අපායට වැටුන්නේ නැහැ. මම දැන් මේ ගෞතම බුද්ධ ශාසනේ ඉතිරි පිනෙන් තමයි රහත් උනේ කියනවා. මලක් උනත් පූජා කරනකොට පහන් සිතින් පූජා කරන්න පින්වත්. ඉතින් එක රහතන් වහන්සේ නමක් කියනවා මම චෛත්‍ය පූජාවට ගිහිල්ලා තමන්ගේ ස්වාමියා අතින් ඒ කියන්නේ ප්‍රධානියා දැන් මෙයා 16 මල් කූඩේ මෙයා අරන් යනකොට මලක් බිම වැටුණා. ඉතින් ස්වාමී මලක් බිම වැටුණා. එහෙනම් ඒක උඹ පූජා කරපන් කිව්වා. ආයෙ වාද විවාද මොකුත් නැහැ. අර කූඩේ පැත්තකින් තියලා අර බිම වැටිච්ච මල පහන් සිතින් පූජා කළා. ඒ පිනෙන් අපේ බුද්ධ ශාසනය අරහත්ත්වයටපත් වුණා. පුදුම සහගතයි මල් පූජාව කියන එක සුළු දෙයක් කියලා හිතන්න එපා. මල් පූජාවකට ගරහන්නත් එපා. එක එක්කෙනා එක එක විදිහට මල් පූජා කරලා තියෙනවානේ. දැන් බලන්න අපේ රුවන්වැලි මහසෑය සම්පූර්ණයෙන්ම කල්ක අතුරලා සමම් මල් ගහලා තියෙනවානේ මුළු රුවන්වැලි සෑයෙම මල් ඔටුන්නක් වගේ. එච්චර මල් පුෂ්ප පූජාවල් කරලා තියෙනවානේ. ඒ අය දැන් ඉන්නේ දුගතියේද? ඒ අය ඉන්නේ සුගතියේනේ. අප්‍රමාණ සැප විඳිනවානේ. ඒ අය ඉන්නේ බුද්ධ ශාසනය පිහිට ලබන අය. මේ බලන්න කාශ්‍යප බුද්ධ ශාසනය මල් පූජා කරලා තියෙන්නේ. අද දෙව්ලොව තාම සැප විඳිනවා. අපේ මිනිස්සු කොච්චරනම් මල් පූජා කරනවද? ඒකට එහෙනම් මේ මිනිස්සුන්ගේ ඇයි මේ දෝමනස්සේ කිසි සතුටක් නැහැ. මලක් පූජා කරනකොටත් ඔයේ පූජා කරනවා. කඩේකට මලක් ගන්න ගියත් තේවල් කරනවා. ඕවා ගණන් වැඩි පොඩ්ඩක් අඩු කරන්න අරකයි මේකයි කියලා. මලක් ගන්න ගියාට පස්සේ කේවල් කරනවා ඕක ගණන් වැඩි අරක වැඩි මේක වැඩි කියලා. සුපර් මාකට් එකට හරි පොස් සිටි එකට හරි ගිහිල්ලා බඩු ගන්නකොට ඒ වගේ කේවල් කිරිල්ලන්නේ නැහැ. මොකක්ද ඒකේ බිලේ ගහලා තියෙන්නේ ඒක දීලා එනවා. තමන්ගේ සංසාර දුකින් නිදහස් වෙන්න මලක් පූජා කරන්න ගනිද්දි 1000ක් දේවල් හිතනවා මොන්ගේ මල් ගණන් වැඩි කියලා. ඉතින් ඒ නිසා මේ කරුණු කාරණා තේරුම් ගන්න අපි කරන කියන දේවල් වලින් අපේ පිනව තමයි බාල වෙලා යන්නේ. ඉතින් ඒ නිසා තව එක රහතන් වහන්සේ නමක් ඉන්නවා. ඒ රහතන් වහන්සේ කලින් ජීවිතේ කළා තියෙන පින තමයි ඒ මල් ආසනයක මල් අපිලිවෙලට තිබිලා ලස්සන මල් ටික පිළිවෙලට හදලා සතුටු වෙලා ඒ පින්බලින් තව රහතන් වහන්සේ නමක් මේ පරවෙවි යන මල් වලට පැන් ඉහලා පරවෙන මල් වලට ඒ කියන්නේ වේල්ල යන මල් වලට පැන් ඉහීමේ ආනිසංස තමයි මාරක දුර වෙනවා දීර්ඝායුෂ ලැබෙනවා. සක්දෙවිඳු බුදුරජාණන් වහන්සේගෙන් දහම් අහා ඉද්දී එතන චුත වෙලා එතනම උපදුණා. කලින් සංසාරේ පරවි යන මල් වලට පැන් ඉහලා